හායි කොහොමද ඔයගොල්ලන්ට අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හිතුවේ හෙල්දි ලයිෆ්ස්ටයිල් එකක් එක්ක ඔයාගේ ලස්සනට ඔයාගේ බොඩි ෂේප් එක ඔයාගේ ඇඟේ හැඩය ගන්න විදිහ ගැන කතා කරන්න. ඉතින් අපි මේක අද කොහොමද කරන්න කියලා කතා කරමු. හරි. එහෙනම් එන්නකෝ මේ පැත්තට කට්ටියම. දැන් හැම සඳදාම අපි හිතනවා අද ඉඳන් ඩයට් එකක් පටන් ගන්නවා. හැබැයි එහෙම කරාට බදාදා වගේ වෙනකොට අපිට නිකම්ම කොත්තුවක් බබල් ටී එකක් පැනවීම එකක් බොන්න හිතනවනේ. ඉතින් හැමදාම මන්ඩේ පටන් ගන්න ඩයට් ප්ලෑන් එක අපිටම ඊට පස්සේ මිස් වෙලා යනවා. හැබැයි එහෙම නැතුව මන්ඩේ පටන් ගන්න ඩයට් ප්ලෑන් එක අපිට ජීවිතේ හෙල්ත් ලයිෆ් එකක් වෙනුවෙන් ජීවිතේ පුරුද්දක් විදිහට බෝරින් නොවි කරගෙන යන ගැන පොඩ්ඩක් අපි කතා කරමු. ඉතින් පර්ෆෙක්ට් වෙන්න ඕනේ නැහැ. පොඩි වෙනස්කම් ටිකකින් අපි පටන් ගමු. හරි. මුලින්ම අද ඉඳන් අපි ටිකක් වට්ටුපුර වතුර බොන්න ඕනේ. ටිකක් ඇවිදින්න. අද Tamanට හොඳ ආහාරයක් ගන්න. එතකොට අපිට පුළුවන් මේ පොඩි පුරුදු වලින් ලොකු වෙනසක් ඉස්සරහට කරන්න. මතක තියාගන්න ඔයාගේ ශරීරය වෙනස් කරගන්න එක දවසකින් නම් බෑ. හැබැයි ඔයා ගන්න හැම හොඳ තීරණයක්ම වෙනස පටන් ගන්න ඔයාගේ හෙල්දි ජර්නි එකට හෙල්ප් එකක් වෙනවා. ඉතින් ඔයාගේ ලස්සන හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් එක්ක හෙල්දි ජර්නි එකක් අපි අද ඉඳලා පටන් ගමු. හරි. ඇත්තටම හෙල්දි ලයිෆ් එකක් කියලා කියන්නේ දවස් 7ක් ඩයට් කරලා ඉවර කරන එකක් නන් නෙවෙයි. ඒක අපේ ජීවිතේට හුරු කරන පොඩි හොඳ පුරුදු ටිකක්. Tamanට වදන එකක් නම් Tamanට ලිමිට්ස් දාගන්න එකක්වත් බෝරින් වෙන දෙයක්වත් නෙවෙයි. Tamanට ආදරය කරන ක්‍රමයක්. ඉතින් අද ඉඳලා මේ පුරුදු ටික පටන් ගමු. මාස කිහිපයක් ඔයාගේ ශරීරය විතරක් නෙවෙයි හිතත් වෙනස් වෙලා කියලා ඔයාටම දැනෙන්න ගයි. ඉතින් අපි ටිප්ස් කිහිපයක් අරද අද කතා කරමු. පළවෙනි ටිප් එක තමයි උදේට හොඳ බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න එක. මේකෙදී බ්‍රෙක්ෆාස්ට් එක ස්කිප් කරන එක නම් weight loss වල තියෙන ෂෝට් කට් එකක් කරන්න නෙමෙයි. මොකද ඒක නිසා ඔයාට දවස පුරාම වැඩිපුර බඩගින්න කියන දේ දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ වැඩිපුර වාට චුටි කෑම ಜಾති කන්න හිතෙනවා. ඉතින් ඒ නිසා උදේට ඔයාගේ බ්‍රෙක්ෆාස්ට් එකට ප්‍රෝටීන්, ෆයිබර් වගේ දේවල් එක්ක හොඳ කාබ්ස් තියෙන ආහාර වේලක් ගන්න එක ඔයාගේ ශරීර ශෞක්‍යයට ගොඩක් හොඳයි. ඒ වගේම ඔයාට නිතරම බඩගිනි එක වළක්වලා වැඩි වෙලාවක් වගේ බඩ පිරුණු ගතියක් දැනෙන්න ගන්නවා. ටිප්ස් නම්බර් 2. ප්ලේට් එකට පාට එකතු කරන්න. ඒ කියන්නේ ඔයාගේ හැම මීල් එකකටම කොළ පාට, රතු පාට, කහ පාට වගේ පාට එළවලු සහ පළතුරු වැඩිපුර එකතු කරගන්න. පාට වැඩි වෙන තරමට ඔයාට විටමින් සහ මිනරල්ස් ලැබෙනවා. ටිප්ස් නම්බර් 3. වතුර බොන්න අමතක කරන්න නම් එපා. මොකද ගොඩක් වෙලාවට බඩගිනි කියලා අපිට හිතෙන්නේ ඇත්තටම පිපාසය නිසා. දවසකට අවම වතුර ලීටර් 2ක්වත් බොන්න උත්සාහ කරන්න ඕන ළමයි. ටිප්ස් නම්බර් 4. දවසකට ටිකක් ඇවිදින්න. ජිම් යන්න ඕන නැහැ. වේගෙන් ඇවිදින එක, හොඳ එක්සර්සයිස් ටිකක් කරන එක. දැන් විනාඩි 30ක් හරි ඔයාලට ෆෝන් එකේම බලාගෙන හෝම් වර්ක්අවුට්ස් ටිකක් කරන්න පුළුවන්. අනිත් එක තමයි ඔෆිස් එක හරි ඔයා ජොබ් එක කරනකොට ලිෆ්ට් එක පාවිච්චි කරන්නේ නැතුව පඩිපෙළ පාවිච්චි කරන එක. ඒ වගේම පුංචි දුරටත් වීල් වලට අපි හයර දීලා යන්නේ නැතුව පයින් හරි එක යන්නේ එක ඔයාගේ ශරීර ශෞක්‍යයට ගොඩාක් හොඳයි. ටිප්ස් නම්බර් 5. හොඳ නිින්දක් ගන්න එක. මොකද ඔයාගේ ස්කින් එක ග්ලෝ වෙන්න සහ ෆැට් ලොස් එකට ලොකු බලපෑමක් ඔයාගේ නිින්දට කරන්න පුළුවන්. මොකද නිින්ද මගින් ඔයාගේ හෝමෝන බැලන්ස් කරන්න ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් දවසකට අඩුම පැය 7ක් 8ක්වත් නිින්ද ගන්න උත්සාහ කරන්න ඕනි. ටිප්ස් නම්බර් 6. හැම ආහාර වේලකටම එක ප්‍රෝටීන් එකක් හරි එකතු කරගන්න try කරන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණ විදිහට බිත්තරයක්, පස්මාළු, පරිප්පු, කඩල වගේ දේකට පුළුවන් ඔයාලගේ මේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. මේකෙන් අපිට පුළුවන් අපේ බඩ පිරුණු ස්වභාවය දවස වැඩි ප්‍රමාණයක් තියාගන්න උදව් කරගන්න. ටිප්ස් නම්බර් 7. ෆාස්ට් ෆුඩ් සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනිද?
නෑ. හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් කියන්නේ කිසිම වෙලාවක පීසා, බර්ගර්, අයිස්ක්‍රීම් කන්න බෑ කියන එක නන් නෙවෙයි. බැලන්ස් එක තියාගෙන කන එක තමයි වැදගත්ම දේ. හැබැයි ඕනවට වඩා නම් ඕනේ නැහැ. ටිප්ස් නම්බර් 8. පැණි බීම ಜಾති අඩු කරන්න. එනර්ජි ඩ්‍රින්ක්, සොෆ්ට් ඩ්‍රින්ක් වගේ දේවල් අධික සීනි තියෙන බීම වර්ග වෙනුවට වතුර ටිකක්, කහට එකක්, සීනි නැතුව පළතුරු බීම එකක් වගේ දෙයක් බොන්න පුරුදු වෙන්න. ඒක අද ඉඳලම පටන් ගන්න. ටිප්ස් නම්බර් 9. ස්ක්‍රීන් ටයිම් එක අඩු කරන්න. ස්ක්‍රීන් ටයිම් එක කියන්නේ මොකද්ද? ඔය ෆෝන් එකට දෙන ටයිම් එක, ෆෝන් එක ඉස්සරහා ගොඩක් වෙලාවක් ඉන්න එක, ඒක ඔයාගේ නින්දට බාධාවක් වෙනවා සහ මෙන්ටල් හෙල්ත් එකටත් බලපාන්න පුළුවන්. ඉතින් ටික වෙලාවක් ෆෝන් එකෙන් ඈත් වෙලා එක්කෝ පුළුවන් ඔයාට එලිමහනටලා පොඩ්ඩක් ඇවිදින්න, ඔයාගේ ගාන්න එකේ චුට්ටක් ඇවිදලා කරලා ඔයාට එකකින් වෙනම සොයක් ගන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් පුරුදු වෙන්න. ඒක වෙනමම අත්දැකීම. ටිප් නම්බර් 10. ස්ට්‍රෙස් එක පාලනය කරන එක. ස්ට්‍රෙස් එක වැඩි වුණාම ඉමෝෂනල් ඊටින්. ඒ කියන්නේ වැඩිපුර කන්න හිතෙනවා. ඒ කියන්නේ ඒ අපේ හෝමෝන් අන්බැලන්ස් වෙනවා ස්ට්‍රෙස් එක වැඩි වුණාම. එතකොට අපිට නිතරම ආහාර ගන්න අවශ්‍ය වෙනවා. සමේ ප්‍රශ්න එනවා. මහන්සි වගේ ගතිය වගේ දේවල් දැනෙන්න ගන්නවා. ඒ වෙනුවට ඔයාලට පුළුවන් ඔයාලගේ ස්ට්‍රෙස් එක පාලනය කරගන්න සින්දු අහන එක, පොතක් කියවන එක, මෙඩිටේෂන් භාවනා වගේ දේවල් කරන්න පටන් ගන්න එක, එළිය ටිකක් ඇවිදින එක වගේ දේවල් කරන්න. ඉතින් හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් කියලා කියන්නේ පර්ෆෙක්ට් වෙන්න උත්සාහ කරන එක නෙවෙයි. මම ආයෙත් කියනවා. ඉවසීමෙන් දිගටම උත්සාහ කරන එක. අද වතුර වීදුරුවක් වැඩිපුර බොන එක ඔයාගේ ජයග්‍රහණයක් කියලා හිතන්න. අද ටිකක් වැඩිපුර ඇවිදින එක ඔයාගේ ජයග්‍රහණයක් කරගෙන ඒක විඳින්න. අද බීම එකක් වෙනකොට වතුර එකක් බොන්න තෝරගන්න. පොඩි පොඩි පියවර වලින් පටන් ගත්තාම ලොකු වෙනසක් එනවා. මාස 6කට පස්සේ ඔයා හිතයි අනේ එදා මට පටන් ගන්න තිබ්බා නම් නේද කියලා පසුතැවෙන්න නම් එපා. මොකද හොඳම දවස අද. ඉතින් අද ඉඳන් පටන් ගන්න ළමයි. හෙල්ත් ලයිෆ් එකක් කියන්නේ ලස්සන එකක් විතරක් නෙවෙයි. හොඳ සෞඛ්‍යයක්, වැඩි ශක්තියක්, හොඳ කොන්ෆිඩන්ස් එකක් හා සතුටින් ජීවත් වෙන ජීවිතයක්. ඔයා අද ඉඳන් වෙනස් වෙන්න හිතන එකම හෙල්ති හැබිට් එක මොකක්ද කියන එක කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඉතින් අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න. ඉතින් මාත් එක්ක එකතුලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි සහ ආදරණීය මතක් කිරීමක් කරනවා. මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා ඔයාලා කමෙන්ට් එකක් දාන්න. Thank you so much.